boys and girls ඔන්න ඉතින් අද ඉතින් ගෙන තියෙන ඔයගොල්ලන්ට ඉතින් account ගන්න ගොඩක් කට්ටිය ඉතින් වටන වීඩියෝ එකක් තමයි ඉතින් මෙන්න මේ පාර ගෙන තියෙන ඔයගොල්ලෝ ගන්න account එකේ ඉතින් security ටික ඉතින් හරියට 100%ක්ම ඔයගොල්ලෝගේ නාමයටම ඉතින් හරියටම හදා ගන්න විදිහ තමයි ඉතින් ගොඩක් කට්ටිය ඉතින් security හදා ගන්න විදිහ දන්නේ නැහැ ඉතින් දන්න 4 අයලාට නෙමෙයි ගන්න ඉතින් දන්නේ නැති set එක තමයි ඉතින් මෙන්න මේ වීඩියෝ එක ගෙනාවා ඉතින් මම account ගන්න ගොඩක් මල්ලා ඉතින් දන්නේ නැහැ ඉතින් හරියටම ඉතින් ඔයගොල්ලෝගේ Google account එකේ security ටික හදා ගන්න ඉතින් හරි ඉතින් අනිවාර්යෙන් ඉතින් මතක් කරනවා අනිවාර්යෙන් මුලින්ම channel එක subscribe කරලා ඉන්න ඔයගොල්ලෝ bell එක නැත්තෝල් දාලා ඉන්න ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට account එකක් ගන්න ඕන අනිවාර්යෙන් ඉතින් මගේ නම්බරයට message දාන්න ඒකට ඔයගොල්ලන්ට ඉතින් මගේ group වල link ටික ඒ ඉතින් සමහරට පුළුවන් වුණොත් මගේ comment box එකේ හරි ඉතින් description එකේ හරි ඉතින් මම link ටික දාලා තියන්නම් හරි ඉතින් අපි ඉතින් වැඩි කියවන්නේ නැතුව ඉතින් අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද ඉතින් අපේ Google account එකේ security එක අපි හරියටම අපේම නමට ඉතින් 100%ක්ම අපේ නමට හරියටම හදාගන්නේ කොහොමද කියලා ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න ගන්න ඉතින් bell එක නැත්තෝල් දාගන්න ඉතින් මේ වීඩියෝ එක දැම්මේ ගමන් ඕගොල්ලෝ ගවට ගෙන ගන්න එහෙනම් boys and girls අපි වීඩියෝට යමු ඉතින් boys and girls ඔයගොල්ලෝ ඉතින් account එක log වුණාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් Gmail app එකට යන්න Gmail app එකට ගිහලා ඔයගොල්ලෝ ඉතින් ඉස්සරහට ඉතින් email වල ඉතින් A අකුරක් හරි B අකුරක් ඔයගොල්ලෝ email එකේ photo එක හරි මොකක් හරි ඉතින් එන්න ඔයගොල්ලෝ ඉතින් ගිහලා manage your Google account කියලා තියෙනවා ඉතින් එන්න ඒක ඔබන්න ඉතින් ඒක ඇවිල්ලාට පස්සේ ඉතින් මෙහෙම Google account එකේ අස්සර යනවා ඉතින් ඔයගොල්ලෝගේ recovery number මොකුත් add කරලා නැත්නම් ඉතින් මෙහෙම ඇත් ඉතින් ඔයගොල්ලන්ට add කරගන්න තිබ්බත් කොහොමද කරන්න කියලා මම කියලා දෙන්න ඉතින් මෙන්න මේක නම් මොකුත් add කරලා නැහැ ඉතින් කරන්න ඕන ඉතින් මම කියලා දෙන්න. ඉතින් හරි ඉතින් boys and girls ඔයගොල්ලෝ ඉතින් මෙහෙම ගියාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ ඉතින් මෙහෙම චුට්ට වෙලාවක ඉතින් pending එක කරගෙයි ඒගොල්ලෝ ඉතින් ඊට පස්සේ ඔන්න ඉතින් මෙතන password එක ගන්න ඉතින් ඔයගොල්ලෝ ඉතින් password එක දන්නවනම් මෙතන ගහන්න ඊට පස්සේ password එක දන්නේ නැත්නම් අනිවාර්යෙන් forget password කියලා ඉතින් එකක් යට තියෙනවා ඔයගොල්ලන්ට මේ පේනවා ඉතින් අනිවාර්යෙන් ඒක වන්න ඕක ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක ඉබුවාට පස්සේ ඉතින් يعني connecting කියලා ඒ සමහරවිට නැත්නම් ඉතින් try වෙනද ඔයගොල්ලෝ නම්බරේට හරි කෝඩ් එකක් අවල ඉතින් එතන හදාගන්න ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඉතින් update password දෙන්න. මොකද ඔයගොල්ලෝ password එක දන්නේ නැතිනම් forget එකෙන් ඊට පස්සේ update password දීලා ඔයගොල්ලෝ ඉතින් මෙතනට අලුත් password එකක් ගහගන්න. කියන්නේ ඕගොල්ලෝගේම අලුත් මේ password එකක් ගහගන්න ඉතින් දන්නේ නැත්නම් ඉතින් කලින් කිව්වා වගේ ඕගොල්ලෝ ඉතින් එතන ඕගොල්ලෝගේ නම්බරේට කෝඩ් එකක් ඒ කෝඩ් එක ගහලා එතනින් එහාට යන්න ඊට පස්සේ මෙහෙම අප්ඩේට් පාස්වර්ඩ් දීලා එතනින් පාස්වර්ඩ් එක මරුවා ගන්න ඉතින් ඊට පස්සේ ලීසි මොකද වැඩේ නැත්නම් ඉතින් ගොඩක් වෙලා යනවා ඉතින් වැඩේ කරන්න ඉතින් මේක ඉතින් මොකුත් ඇඩ් කරමු නැති එකක් ඉතින් අලුත් එකක් හදාගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පෙන්වන add recovery phone එක කියන්නේ ඔයගොල්ලෝ ෆෝන් නම්බර් එකක් තියෙනවා ඉතින් 07.5න් හරි ඩයලොග් නම්බර් එකක් හරි මොකක් හරි හච් එකක් නම් හච් නම් ඇඩ් කරන්න දෙන්න වෙන්න ඕනේ අනිත් ටික ඇඩ් කරන්න ඊට පස්සේ text message කියන එක දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ next කියන බටන් එක දෙන්න ඉතින් ඒක යට තියෙන skip verify කියන එක දෙන්න එපා ඒක දුන්නොත් ඔයගොල්ලන්ට ඉතින් ඒක ආරක්ෂිත නැහැ ඉතින් කෝඩ් දෙන්නේ ඔයගොල්ලෝගේ නමට හැදෙන්නේ නැහැ ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඊට පස්සේ next දෙන්න ඊට පස්සේ text message එක දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ ෆෝන් එකට කෝඩ් එකක් ඒ ඉතින් ඔය බලාගන්න බලන්න මයිටත් දැන් කෝඩ් එකක් ආවා ඒ වගේ ඔයගොල්ලෝ ඉතින් කෝඩ් එක ඊට පස්සේ එතන send කරලා එතන තියෙන next button එක ඉතින් next button එක දෙන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඉතින් මෙන්න මෙතන පෙන්නන මෙහෙම නම්බරේ add වෙලා වගේ ඉතින් ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ඔයගොල්ලෝ මෙතන කියලා පොඩ්ඩක් ආයේ මේ කියන්නේ refresh කරලා බලන්න ඔයගොල්ලෝ නම්බරේ ඉතින් recovery phone කියන තැනට add වෙලා තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඉතින් කරන්න ඕනේ ඉතින් ඊට පස්සේ චුට්ටක් කැරකේ ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉතින් recovery mail එකක් add කරගන්න ඔයගොල්ලෝ දකින්න ඉතින් ඊට පස්සේ මෙතන add recovery email කියලා තියෙනවා හරිද ඔයගොල්ලෝ එතන දෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් එතනට ඉතින් password එක හරි try වෙනද විහාර දෙන්න ඉතින් තියෙන එක delete කරන්න මුලින්ම හරිද මේ ගැන වැඩිපුර මොහොත් දැනගන්න ඕනේ ඉතින් මට message එක දාන්න WhatsApp එකට ඉතින් හරිද මේ විදිහට ඔයගොල්ලෝ email එක මෙතනට ගහ ගන්න ගැහුවට පස්සේ save කියලා තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඉතින් ඒ ඊමේල් එකට ඉතින් ඔයගොල්ලෝ ඉතින් කෝඩ් එකක් ඉතින් ඒක එන කෝඩ් එක අනිවාර්යයෙන් ඉතින් මෙතනින් ගහන්න. එතකොට ඔයගොල්ලෝ ඉතින් මෙන්න මේකත් වෙරිෆයි වෙනවා. ඔයගොල්ලෝ ගන්න Google account වල මොන හරි security එකක් හදන්න අමාරු වෙනවා. ඉතින් දන්න සීන් එකක් තියෙනවා. ඉතින් මගේ WhatsApp එකේ message දාන්න. ඉතින් message එකේ description එකේ තියෙනවා. ඉතින් මගේ number එක ඔයගොල්ලෝ දන්න නැති දෙයක් තියෙනවා. ඉතින් කියලා දෙන්න. ඉතින් හරි ඉතින් ඔයගොල්ලෝ ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් email එකත් add වෙලා තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ phone වලට ඉතින් මේ email එකට ඉතින් log වෙලා තියෙන අනිත් device ටික log out කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඉතින් මෙන්න මෙහෙම ගියට පස්සේ ඔයගොල්ලෝ සමහරට password ගහන්න આવුත් password එක ගහලා next දෙන්න ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න ඔහොම ගියාට පස්සේ ඉතින් චුට්ටක් කැරකේ ටික වෙලාවක් ඉතින් කැරකුණාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ ඉතින් මෙන්න මේ වගේ පෙන්න ඊට පස්සේ ඔතන තියෙනවා sign out කියලා. ඉතින් sign out කියන එක අනිවාර්යෙන් ඔබන්න වෙන මොකුත් ඔබන්න යන්න බෑ. ඉතින් ඔයගේ phone reset කරන්න යන්න බෑ. ඉතින් sign out කියන එක විතරක් ඔබලා ඉතින් sign out කරන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඉතින් බලා ගන්න පුළුවන් device හතරක් තිබ්බා. ඉතින්
හරි ඔයගොල්ලෝ දැන් බෑක් වෙලා බලුවොත් ඉතින් රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඉතින් දැන් එතන 4 තිබ්බ එක දැන් ඉතින් ඩිවයිස් 3කට ඉතින් මේ වෙලාව තියෙන. ඉතින් මොකද එකම Apple phone එක තමයි මගේ තියෙන්නේ. ඉතින් එන්න ඒකම තමයි ඉතින් උතන පෙන්නන්නේ. ඒත් ඉතින් ඔයගොල්ලන්ට ඉතින් අර Safari එකෙන් ක්ලීන් කරලා එහෙම පෙන්නනවා. ඉතින් ඩිවයිස් එක ලෝඩ් කරන්න දෙවත් එන්නේ එහෙම. ඉතින් හරි ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ අනිවාර්යයෙන් ඉතින් මේ ෆෝන් එක කියන්නේ account එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉතින් two factor on කරන්න ඕනේ. ඉතින් two factor එකට වඩා ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් කියලා දෙන්න තියෙනවා. ඒකත් මම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකම කියලා දෙන්නම්. ඉතින් ඒකත් ඒ කියන්නේ අර වලට අමතරව ඉතින් වැඩියෙන් තියෙන කොටස තමයි ඉතින් මෙන්න මේකත් ඉතින් ගොඩක් කට ඉතින් මේක දාගන්න නැහැ. ඉතින් මේක ඉතින් ගොඩක් දුරට ඉතින් වටිනවා. ඔයගොල්ලෝ ඉතින් account එකක් ගත්තොත් ඔයගොල්ලෝගේ නමටම හදාගන්න. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එක අනිවාර්යෙන් දා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මුලින්ම මෙන්න මේ ඔප්ෂන් ටික අනිවාර්යෙන් හදලා තියාගෙන ඉතින් Google ඇතින්ගේට ඉතින් ඇතින්ගේට ඇප් එකක් තියෙනවා. ඉතින් එන්නේ ඒක අනිවාර්යෙන් දාගන්න ඔයගොල්ලෝ ෆෝන් එකට ඇතින්ගේට කියලා සේව් කරා වෙනවා. ඔයගොල්ලෝ ඉතින් අන්න එතන don't search it කියලා තියෙනවා. එතන ඉතින් දෙවෙනි එකේ තියෙන ඉතින් ඔන්න කෝඩ් එකක් ඔයගොල්ලන්ට බලා ගන්නකොට මම පෙන්නනවා. ඉතින් අනිවාර්යෙන් එන්නේ කෝඩ් එක ඔයගොල්ලෝ කොපි කරා ගන්න. ඉතින් එන්න ඒ කෝඩ් එක කොපි කරාගෙන ඕගොල්ලෝ යන්න ඕනේ. ඉතින් දැන් ඇතින්ගේට ඇප් එකට ඔන්න තියෙනවා. ඉතින් ඇතින්ගේට ඇප් එක ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි ඇතින්ගේට ඇප් එක. ඉතින් ඒක Apple Android දෙකටම ඉතින් සපෝට්. ඉතින් ඔයගොල්ලෝ මේ කෝඩ් එක බලාගත්ත ඉලවන්න ඔන්න මං කරා වගේ ඉතින් ඔතනට ගිහලා ඉතින් දැන් මේ ඇතින්ගේට නේම් එක නිකන් නේම් එකක් දීලා ඊට පස්සේ ඔන්න කී කියන තැනට ඔයගොල්ලෝ ඉතින් අර කෝඩ් එක ගහන්න ඕනේ. ඉතින් කෝඩ් එක ගහුවට පස්සේ ඉතින් ඔන්න ඉතින් කෝඩ් එක සේව් වෙනවා. ඉතින් ඒ කෝඩ් එක අනිවාර්යෙන් විනාඩි 1කින් කොපි කරන් ඉතින් මෙන්න මෙතන පේස්ට් කරන්න. එතකොට ඕගොල්ලෝ ඉතින් ඇතින්ගේට කියලා ඉතින් මේක සේව් වෙනවා. ඕගොල්ලෝ ඉතින් නම්බරයක් තිබ්බේ නැත්නම් ඉතින් මෙන්න මේ ඇතින්ගේට කියන එකට හරිය ඕගොල්ලෝ ඉතින් මොකද්ද two factor එක හදා ගන්න පුළුවන්. ඉතින් හරි ඉතින් ඕගොල්ලෝ නම්බරේ හරි ඇතින්ගේට හරියට හරි ඉතින් දැන් two factor ඔන්න යතින් ඕගොල්ලෝ මෙතන personal info කියලා ගිහිල්ලා බලන්න. ඉතින් ඕගොල්ලෝගේ email එකකුයි ඕගොල්ලෝගේ නම්බර එකකුයි තමයි ඉතින් මෙතන තියෙන. ඉතින් එන්න එහෙම තියෙනවා නම් ඕගොල්ලෝගේ ඉතින් ඊමේල් එක ඉතින් 100%ක්ම ඕගොල්ලෝගේ නමට තමයි තියෙන්නේ. ඉතින් ඒ ඉන්න ඉතින් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඕගොල්ලෝගේ නමට ඉතින් හදාගෙන ඉවරයි. ඉතින් හරි ඉතින් බොස් ඇන්ඩ් ගර්ල්ස් ඕක තමයි ඉතින් අද ගෙන ආපු වීඩියෝ එකේ ඕගොල්ලෝ ඉතින් මන්න මේ ගෙන ආපු වීඩියෝ එක ඕගොල්ලෝ ඉතින් හෙල්ප් එකක් වුණා නැත්නම් උදව්වක් වුණා අනිවාර්යෙන් channel subscribe කරන්න බෙල් එක ඕල් දාලා තියන්න. ඉතින් මෙන්න මේ වගේ ඉතින් වටින වීඩියෝ එකක් ගෙන ආගන් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. එනම් බොස් ඇන්ඩ් ගර්ල්ස් අපි දැනට ගිහලා එන්නම්. bye bye.